හායි කොහොමද ඔයාලට A-level කරන හැමෝටම තියෙන ගැටලුවක් තමයි A-level exam එකට papers කරන්න කොහොමද කියන එක. A-level exam එක පාස් වෙන්න A3 ගන්න වගේම තමන්ගේ එක ඉහළම තැනකට ගේන්න වැදගත් වෙන ප්‍රධානම දෙයක් තමයි papers කරන එක. ඒත් තියරි පාඩම් කරන ගමන් ස්පීඩ් එක හදාගන්න ගමන් වගේම කාලය බැලන්ස් කරගෙන පේපර්ස් කරන එක ගොඩක් අයට අමාරු වැඩක්. ඉතින් මම කොහොමද කාලය තියරි බැලන්ස් කරගෙන ස්පීඩ් එකත් හදාගෙන පේපර්ස් කරලා A3 ගත්තේ. මම ඒක වීඩියෝස් කීපයකින් ඔයාලට කියනවා. මේක මගේ පළවෙනි වීඩියෝ එක. එහෙනම් ඉවර වෙනකම් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම මම ඊළඟට දාන ඉතුරු වීඩියෝ ටිකත් බලන්න. මං හිතනවා ඒක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. හායි මම දීශනා මේධාවි. මම A-level වලට කරේ ආර්ට්ස්. A3යි මම කරේ සබ්ජෙක්ට් සිංහල මීඩියා ජියෝග්‍රෆි. එහෙනම් අපි අපේ වීඩියෝ එකේ පළවෙනි කොටස පටන් ගමු. මම A-level වලට කළේ පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් සහ පළාත් පේපර්ස්. ඒ වගේම ඉස්කෝලෙන් කරපු ප්‍රශ්න, ක්ලාස් වලින් දුන්න ප්‍රශ්නත් කළා. මම පාස් පේපර්ස් කරද්දී උත්තර බැලුවේ මාකින් ස්කීම් වලින්. ඒ කියන්නේ මම පාස් පේපර්ස් කරේ මාකින් ස්කීම් එක. මම ඒ කරපු විදිය ඔයාලට පස්සේ දවසක කියන්න. මම A-level වලට පේපර්ස් කරද්දී ඒවා කරේ ටර්ම් එකෙන් ටර්ම් එකට. එතකොට එක ටර්ම් එකකට කරපු පේපර්ස් අනිත් ටර්ම් එකේ කරන්න ගත්තේ නෑ. ඒවා ඒ කාලෙම ලියලා ඉවර කරා. ඒ කියන්නේ අපි හිතමු 12 වසර ෆස්ට් ටර්ම් එකේදී අපි පළාත් කීපයක ටර්ම් ටෙස්ට් පේපර්ස් ලිව්වා කියලා. මම නම් වයිඹ පළාත් පේපර්ස් විතරයි ලිව්වේ. හැබැයි මම ඒ ලියපු පේපර්ස් ආයේ A-level exam ලියනකම් බැලුවේ නෑ. එතකොට ඔයාලට හිතෙනවා ඇති මම කොහොමද ඒ පේපර්ස් එකපාරක් කරලා ලකුණු ගත්තේ කියලා. මම ඒකට පොඩි ක්‍රමයක් අනුගමනය කළා. සබ්ජෙක්ට් තුනටම එකම විදිහට තමයි ඒක කළේ. ඒක සබ්ජෙක්ට් තුනටම එකම විදිහට තමයි කළේ. මම ඔයාලට ඒක පැහැදිලිව කියන්නම්. මම සබ්ජෙක්ට් තුනටම පොත් 3ක් ගත්තා. අරගෙන මම පේපර්ස් කරන්නේ ටර්ම් එකෙන් ටර්ම් එකට නිසා මම පේපර්ස් ලියන ටර්ම් එකේ පාඩම් වල නම් එක පාඩමකට පිටු 10ක් විතර තියලා ලිව්වා. ඒ ලියන අතරේ අර පේපර්ස් වල එන ප්‍රශ්න බලලා ඒ ප්‍රශ්න ඒ එක එක පාඩමේ නම් ලියලා තියෙන පිටුවල යටින් ලිව්වා. හැබැයි එක ප්‍රශ්නයක් ලිව්වේ එකපාරයි. මේක සබ්ජෙක්ට් තුනේම සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න වලට තමයි කළේ. MCQ කරන විදිහ ඔයාලට පස්සේ කියන්නම්. මම පේපර්ස් සහ පාඩම් කළේ සතියේ දවස් 5. ඒ කියන්නේ සඳුදා ඉඳන් සිකුරාදා වෙනකල්. මට අමතර පන්ති ඉස්කෝලේ තිබ්බත් මේ දවස් ටිකේ කොහොම හරි මම ටාගට් කරපු ටික කළා. සෙනසුරාදායි ඉරිදයි මම සතියේ දවස් 5 වැඩ ටික කළේ නෑ. ඒ දවස් දෙක මම ගත්තේ අර පොතේ ලියපු ප්‍රශ්න ටික උත්තරත් එක්ක කියව ගන්න. ඒ වගේම ඒ ප්‍රශ්න ටිකෙන් හම්බ වුණේ නැති කොටස් තියරි පොතේ මාක් කරලා පාඩම් කරගන්න. මම මේක දිගටම කරගෙන ගියා. විභාගෙට මාස 3ක් විතර යනකල්. මාස 3ක් විතර කිව්වට මම මාස 4ක් විතර තියා ප්‍රශ්න වලට උත්තර ලිවීමත් අලුතෙන් පේපර්ස් කිරීමත් නැවැත්තුවා. අන්තිම මාස 4න් මම එක මාසයක්ම සම්පූර්ණයෙන්ම ගත්තේ අර ප්‍රශ්න පොත් ටිකේ ලියලා තියෙන ප්‍රශ්න ස්ටඩි කරලා ඒකේ නැති අහුවෙච්චි නැති පාඩම් කොටස් වල ප්‍රශ්න හදන්න. ඒ මාසේ කොහොම හරි මම ඒ ටික ලියලා ඉවර කළා. මේක A-level අයට විතරක් නෙවෙයි O-level අයටත් ගොඩක් හොඳ ක්‍රමයක්. හැබැයි මේක මට හරි ගිය ක්‍රමය. සමහර අයට මේක හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට මම මේ කියපු ටිකෙන් හරියන
ටිකක් තිබ්බොත් ගන්න. මටත් හැමෝම පාඩම් කරපු ක්‍රම හරි ගියේ නෑ. මට හරි ගිය ක්‍රමේ මේක. මම අන්තිම මාස 3 කොහොමද පේපර්ස් කළේ, ඒ වගේම තියරි ටික කළේ කොහොමද කියන එක ඊළඟ කොටසෙන් අරන් එන්නම්. එහෙනම් හැමෝටම පරිස්සමින් ඉන්න.